මා මේ මොහොතට රැඳී සිටින්නේ ඓතිහාසික ලබුණුරු කන්ද ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ සිටයි. පස්යාල මීරිගම්පාර ජයමාවත පදිංචි ඉතාලියේ සේවයේ නියුතු සමරජීව අධිකාරී මහතා සහ එතුමන්ගේ ආදරණීය සොහොයන් වන ජානක අධිකාරී මහතා සමගින් මීට වසර ගණනකට පෙර මියගිය තම ආදරණීය පියාණන් වන ඒ.එම්. ඇඩ්වින් මහතාත් සිහිපත් කරමින් පවුලේ මිය ගිය අනෙකුත් ඥාතීන්ද සිහිපත් කරමින් පින් අනුමෝදන් කරමින් සහ එතුමන්ලාගේ ආදරණීය මෑණියන් වන ඒ.ටී.එස්. චන්ද්‍රාවතී මහත්මියට සහ පවුලේ බිරින්දෑවරු දුවාදරුවන් ඇතුළු සියලුම දෙනාටත් අද දින මේ උතුම් දානමය පින්කම සඳහා සහභාගී වී සම්මාදන් වන සියලුම දෙනාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අප්‍රේල් මාස පළවන බක්කුර පසළොස්වක පොහොය දිනයේදී මේ උතුම් දානමය පින්කම සංවිධානය කරනු ලබනවා. ඉතින් අද පටන් එළඹෙන සෑම වසරකදීම බක්කුර පසළොස්වක පොහොය දිනයේදී මේ ලබුණුරු කන්ද ආරණ්‍ය සේනාසනය වෙනුවෙන් මේ උතුම් දානමය පින්කම ලබා දීමට මේ පිරිස අපතේ සිටින බවත් මතක් කරනවා. ඉතින් මේ වසර 2026 බක්කුර පසළොස්වක පොහොය දිනයේ ප්‍රථම වරට ලබාගෙන ඉදිරියට ලබා දෙන මේ උතුම් දානමය පින්කම සඳහා මටත් ආරාධනාවක් ලැබුණා සම්මාදන් වෙන්න. ඉතින් මේ උතුම් දානමය පින්කමේ වැඩ කටයුතු සිදුුනේ කොහොමද කියලා දැක බලා ගන්න මේ වීඩියෝ වලට පුළුවන්. ඉතින් මේ දකින සෑම කෙනෙක්ටම උතුම් සිත් පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සම්පූර්ණ වීඩියෝ මේ දැන් සිට නරඹන්න
විසි කරන කාසිහිඟ දුක් විඳින දුගිය නොපෙනේනා තුටුවාට නොදකිනා රහසේ අනිසි ලෙස උපයා එලිපිට දෙවියන්ට පුදා පිගිට අයදිනා පැවටීම අදහනා නොමිනිස් කම දෙනා ජයගොස පතුරනා මිනිසුන් අනාතයි සදා සසරේ අනාතයි සදා අත කිඹලා කිලුට හිත තියා ගුණ හොඳම පවසනා නිතුරු හතුරු දෙකම දරා කඳන චරිත වෙයි බොහොම හැකි විට කිඳිනා පැටුනාම පාගනා නොමිනිස් කම දෙනා ජයකුස පතුරනා මිනිසුන් අනාතයි සදා සසරේ අනාතයි සදා නිමක් නොපෙනෙන දිගු සසර දනවුවේ අනන්තයක් පවින් තැනුම් අනියත දිවේ ලොවක් දිනන්නට වැඩ සිට සිතේ සිකාසොනේ මනුස්සකම පිරිමහන්න එපා මිනිසුනේ මනුස්සකම රඟපාන්න එපා මිනිසුනේ මගින් මොමුණා තුන්දුර සංවර දවසක් හැවිදින් සාදු නදින් මේ බිමනවා සාදු නදින් මේ බිමනවා සඳරත හැර අමතක පින්බර රටකට සිදුපතනු තණ්හා විසිකරමුදට කරුණාව අරගෙන දෝතට තණ්හා විසිකරමුදට කරුණාව අරගෙන දෝතට
මිය යන බිමකට දම් වැස්සක සිසිරස අරගෙන මනදම් මිය යන බිමකට දම් වැස්සක සිසිලස අරගෙන පින්පව් අමතක මේ දෙරණට පඩිනු මෙන යලි හිමිය නිහානිකට අකුසලත හැර කරුණා දැතම දිගු කරමු අමතක පින්බර රටකට සිදු බතුමු බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතුූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණා කල හොඳ නොහොඳයි මට උරුම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා
මගින් මොමුණා තුන්දුර සංවර දවසක් ඇවිදින් සාදු නදින්නේ බිමනවා සාදු නදින්නේ බිමනවා සඳනත හැර කරුණා දැතම දීගු කරමු පසින් පවමතක පින්බර රටකට සිදුපත්වමු විසිකරමුදට කරුණාව අරගෙන දෝතට තන්හා විසිකරමුදට කරුණාව අරගෙන දෝතට යන්නට කාලයයි මේ බුදු බණ සිහි කොට